හෙලෝ ගයිස් අයිබෝන් හැමෝටම. ඉතින් අද ඔයාලම එකතු වෙලා තියෙන්නේ මගේ අලුත්ම මිනි ප්‍රොජෙක්ට් සීරීස් එකේ පළවෙනි එපිසෝඩ් එකත් එක්ක. මේ එපිසෝඩ් එකේදී මම කරන්නේ ප්‍රධාන වශයෙන් ඕවර්විව් එක ගන්න එක. සිස්ටම් එකේ ඕවර්විව් එක. ඇත්තටම අපි මේ මොකද්ද කරන්න යන්නේ? ඒක ගැන පොඩි අයිඩියා එකක් ඔයාලට දෙන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. එතකොට ඔයාලට පේනවා එපිසෝඩ් 1 project overview and architecture for our mini OMS. ඒ කියන්නේ order management system එක. හරි. එතකොට මේ mini project series එකේ order management system එකක් තමයි develop කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් project එකේ architecture කිව්වොත් මේක layered architecture තමයි මම use කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව අපි development කරන tools කීපයක් use කරනවා. මම මෙතන coding වලට IntelliJ use කරනවා. ඒ වගේම API testing කරන්න Postman use කරනවා. ඒ වගේම Swagger use කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද Swagger වගේ එකක් use කරනකොට අපිට එක කෙනාට වෙන වෙනම UR දෙන්න ඕනේ නැහැ. Swagger UI එකේ හැමදේම ලස්සනට බලා ගන්න පුළුවන්. අපි බලමු ඉස්සරහට ඒක කොහොමද වෙන්නේ කියලා. එතකොට ඕල්ම සිස්ටම් එකක බෑක්බෝන් එක තමයි database එක. හරි. ඉතින් මම හිතුවා කෙලින්ම කෝඩ් එකට යන්න කලින් අපි database එක හරියට ඩිසයින් කරගමු. මම ඒකට පොඩි sketch එකක් වගේ use කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. හරි. එතකොට අපි දැන් මේ table ටික එකින් එක හදා ගන්න ඕනේ. එතකොට මම මුලින්ම හදා ගන්නම් මේ customer table එක. හරි. customer table එක. මේක පොඩි sketch එකක් අපි ගහ ගන්න. එතකොට customer කෙනෙක්ට field දාන්න ඕනේ. මම දා ගන්නවා customer ට ID එකක් තියෙනවා. මොකද යව ටැග් කරගන්න ID එකක් තියෙන්න බෑ. ඊට පස්සේ customer ට name එකක් තියෙනවා. ඊට පස්සේ customer ට address එකක් තියෙන්න ඕනේ. address එකක්. ඊට පස්සේ customer ට salary එකක් තියෙන්න ඕනේ. මේක තමයි අපි customer table එක. මම හිතනවා මේ field එක ඇති අපේ අවශ්‍යතාවයට. හරි. එතකොට ඊට පස්සේ customer කෙනෙක්ට orders දාන්න පුළුවන්. එතකොට අපිට තව table එකක් ඕනේ. order table එකක්. හරි. order table එකක්. හරි. එතකොට මේ order table එකේ තියෙනවා order ID එකක්. order ID එකක් තියෙනවා. හරි. එතකොට මේ order එක ඇතුලේ අපිට තියෙනවා තව කවුද මේ order එක කළේ කියලා. එතකොට customer ID එකක් තියෙනවා. order ID එකක් තියෙනවා. ඊට අමතරව customer ID එකක් තියෙනවා. හරි. ඊට පස්සේ මේ order එකේ ආයෙ තියෙන්න ඕනේ මුළු order එකටම total cost එකක් තියෙන්න බෑ. එතකොට total cost එකක් තියෙන්නත් ඕනේ. හරි. total cost එකක් තියෙන්න ඕනේ. ඒ වගේම මේකේ මේ කවදද මේක order එක කළේ කියලා date එකක් තියෙන්න ඕනේ. හරි. ඒ ටික මේක තමයි order table. එතකොට අපිට තව table එකක් ඕන වෙනවා මොකටද? මේ order දාන්න product තියෙන්න බෑ. ඒක වෙනවා product table එක. මම දාගන්නම් මේ product table එක. product table එකක් තියෙන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් අපිට product ID එකක් තියෙනවා. හරි. ඊට පස්සේ description එකක් තියෙන්න ඕනේ. description එකක්. ඊට පස්සේ product එකට price එකක් තියෙන්න ඕනේ. හරි. ඊට පස්සේ කොච්චර ප්‍රමාණයක් තිබ්බද කියලා quantity on hand එකක් තියෙන්න ඕනේ. quantity on hand.
and එකක් තියෙනවා මම මේක දාගන්න යුනිට් ප්‍රයිස් එකක් කියලා. හරි. යුනිට් ප්‍රයිස් එක. හරි. දැන් තමයි මේකේ ලස්සනම පාර්ට් එක තියෙන්නේ. දැන් අපිට මෙතන ප්‍රශ්නයක් එන්න පුළුවන්. මෙන්න මේ එක ඕඩර් එකකට ඕඩර් එක ඕඩර් එකකට ප්‍රොඩක්ට් ගොඩක් තියෙන්න පුළුවන්. හරි. එක ඕඩර් එකකට ප්‍රොඩක්ට් ගොඩක් තියෙන්න පුළුවන්. හරි. ඒ වගේම තමයි එක ප්‍රොඩක්ට් එකක ඕඩර්ස් ගොඩක තියෙන්නත් පුළුවන්. එක ප්‍රොඩක්ට් එකක් ඕඩර්ස් ගොඩක තියෙන්නත් පුළුවන්. එතකොට මෙතන තියෙන්නේ men to many relationship එක. හරි. එතකොට මේක කොහොමද අපි හැන්ඩල් කරන්නේ? හරි. එතකොට ඔන්න ඔතනින් එනවා තව ටේබල් එකක් අපිට දා ගන්න වෙනවා මේ order details. order details. order details. එතකොට මේ ටේබල් එක ඇතුළට අපි දානවා order details table එක. ඊට පස්සේ මේක ඇතුළට අපි දානවා order ID එක. ඊට පස්සේ product ID එක. එතකොට මෙතන මේ ටේබල් එකේ order table එකේ primary key එක product table එකේ primary key එක තමයි මේ order details එකට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේකට අපි කියනවා සාමාන්‍ය composite primary key එක. හරි. දැන් මෙතනත් customer ගේ primary key එක තමයි order එකට ඇවිල්ලා තියෙන්නේ customer ID විදියට. ඒතර ඒකට කියන්නේ foreign key එකක් කියලා. හරි. අපි start බලමු මේක. ඊට පස්සේ product ID එකක් තියෙනවා. තව මේකට තියෙනවා මේ order එකට quantity එකක්. හරි. order එකට quantity එකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ වැදගත්ම දේ තමයි ඒ වෙලාවේ තිබ්බ unit price එක. හරි. ඒ වෙලාවේ තිබ්බ unit price එක ඕනේ. එහෙනම් unit price එකක් අපි මේ table එකට දාගන්නවා. හරි. දැන් මෙතන විශේෂ කාරණේම තමයි මේ දැන් මේ unit price එක quantity කියන දේ. හරි. මේක පොඩි උදාහරණයක් මම ඔයාලට කියන්නම්. මේක මෙහෙම තේරුම් ගමු අපි. හිතන්නකෝ සමන් කියලා මිනිස්සෙක් ඉන්නවා. හරි. එයා ගිහිල්ලා මොකක් හරි ප්‍රොඩක්ට් එකක් ගන්නවා. එතකොට ඒකේ ඒ වෙලාවේ මිල රුපියල් 1000යි. හරි. ඊට පස්සේ රෑ 12ට පස්සේ කම්පැනි එකෙන් ඒ ප්‍රොඩක්ට් එකේ ප්‍රයිස් එක වෙනස් කරනවා කියලා හිතන්නකෝ. ඒතර අපි ළඟ මේ order details කියන ටේබල් එක නැතුව කෙලින්ම ප්‍රොඩක්ට් එකේ ප්‍රයිස් එකට ඕඩර් එක මැප් කරලා තිබ්බනම් මොකද්ද වෙන්නේ? පස්සේ දවසක ඉන්වොයිස් එකක් ජෙනරේට් වෙද්දි ලොකු ප්‍රශ්නයක් එතන. මොකද ඊළඟ දවසේ ඒ ප්‍රොඩක්ට් එකේ ප්‍රයිස් එක හිතන්නවා 1500ක් වුණා කියලා. ඒතර සමෙන් කලින් 1000ට ගත්ත ඕඩර් එකකටත් ඒතර අවුට් ප්‍රයිස් එක වැටෙන්න පුළුවන්. ඒක වැරදි. හරි. අන්න ඒ හින්දා තමයි මේ order details table එකේ අපි අර ඕඩර් එක දාපු වෙලාවේ තිබ්බ unit price එකයි quantity එකයි පරිස්සමට ගෙනල්ලා මේ order details table එකට දාගන්න. එහෙනම් කවදාවත් product එකේ price එක වෙනස් වුණාට පරණ order වල history එකට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. සරලවම කිව්වොත් අපේ system එකේ history එක නිවැරදිව පවත්වාගෙන යන්න මේ order details table එක අත්‍යවශ්‍යයි. එතකොට මේක තමයි අපේ sketch එක වෙන්නේ. හරි. එතකොට මෙතන map වෙන්නේ customer order table එකක් දෙනවා. මම මේකම ගන්නවා. ඊට product එකයි order details table එකක් දෙනවා. හරි. ඉතින් order එකයි order details එකයි map කරනවා. හරි. එතකොට මෙතන තියෙන්නේ one to many relationship එක. හරි.
එක කස්ටමර් කෙනෙක්ට ඕඩර් ගොඩක් දාන්න පුළුවන්. හැබැයි එක ඕඩර් එක තියෙන්න පුළුවන් එක කස්ටමර් කෙනෙක් යුනික් වෙන්න ඕන. හරි. ඒතර ඕඩර්යි ප්‍රොඩක්ට් එකයි මිනිත් ටු මිනිත් මැපින් එකකින් තමයි මේ ඕඩර් ඩීටේල්ස් ටේබල් එක අපි මෙතෙන්ට ගත්තේ. හරි ඉතින් මේක තමයි සරලවම අපි ඩෙවලොප් කරන්න යන්නේ. එතකොට මේ ඩේටාබේස් එකේ පදනම කොහොමද ටේබල් ටික හදාගන්නේ කොහොමද කියලා මම හිතනවා ඔයාලට අවබෝධයක් එන්න ඇති කියලා. ඉතින් අපි එහෙනම් ඊළඟ එපිසෝඩ් එකේ හමු වෙමු.